පාරනා නොමැකෙනා නොනිවෙනා මතකයින් මා මියදුනා එක හිතට නොහැකිද දෙහදක් පුරා ලියවන්න ආලේ කතා තහනම්ද සැනහෙන්න පැරි දරා තනියෙන්ම දුරකට වෙලා මගේ නොම ඉතිහාසින් මකා සිනාසුණු මොහොතේදී පවා එදා මට රිදුනාටත් වඩා නුඹට මල් පිපුණාදෙන් සදා අයිබෝන් ටැලන්ට් TV රීල් ටු රීල් අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ ස්ටේජ් එකට එනකොට ක්‍රවුඩ් එක එක්ස්ප්ලෝඩ් කරන්නේ වගේම වොයිස් එකෙන් හાર્ට් එකට ඩිරෙක්ට් කනෙක්ට් වෙන ලංකාවේ මේ වෙද්දි ප්‍රසිද්ධ ගායිකාවක් වෙන මහේෂා සඳමාලි අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. මහේෂා ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. අතරම අලුත් ගීතේ රිලීස් වුණා. ඒකත් එක්ක ඉතින් සෑහෙන ප්‍රතිචාර තියෙනවා ඒකට. සෑහෙන ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒවත් එක්ක TV programs කිහිපයකට සහ අවුරුදු programs තිබ්බ ඉතින් channels වල ඒවට ගියා මේ ටිකේ සහ චිත්‍රපට පසුබිම් ගායනය පැත්තෙන් පොඩි ලොකු පිම්මක් ඉස්සරහට තියන්න බලාපොරොත්තු වුණා අවුරුද්දක් සහ ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණා. චිත්‍රපටි 6ක විතර මේ වෙනකොට ගීත ගායනා කරලා ඉන්න තියෙන නියමිත ඒවා. ඉතින් ඒව තමයි ඉස්සර. ඒව තමයි අලුත් විස්තර. එතකොට මහේෂා මේ දැන් ෆීල්ඩ් එකට ඇති ලොකු කාලයක් වෙනවා. එතකොට දැන් බලන හැමෝම දකින හැමෝම මහේෂව අඳුරනවා. ඉතින් මේ දැන් අලුත් සින්දුවට තියෙන ප්‍රතිචාර දැන් මේ දවස්වල වැඩියෙන්ම ප්‍රතිචාර තියෙන එකට මොන වගේ ප්‍රතිචාර තියෙන සින්දුවට? ඇත්තටම මේ ඒක ඇත්ත කතාවක්. ඇත්ත කතාවක්. 8:45 කියන නවල් එකෙන් තමයි ගිහාන් මෙන්ඩිස්ගේ මේ සින්දුව හැදුනේ. ඔක ඉතින් දිග ස්ටෝරි එකක් දැන් අපි මෙතන ඒක අවශ්‍යද මම මෙතන මේ කියලා තියෙනවා. ඉතින් ඒ පොතේ තියෙන කැරක්ටර්ස් ටික තමයි මේ සින්දුවේ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි පොතකින් ටෙලි නාට්‍යයක් නිර්මාණය වෙනවා, චිත්‍රපටයක් බිහි වෙනවා දැකලා තියෙනවා. නමුත් අර පොතක තියෙන ස්ටෝරි එකක් මියුසික් වීඩියෝ එකකට එනවා ඊටම කලාතුරකින් වෙන්නේ ඒ දේ. ඉතින් මම හිතනවා මම වාසනාවන්ත වුණා ඒ අත්දැකීමත් ලබන්න. ඉතින් හිතුවට වඩා ගොඩාක් සාර්ථක වුණා මේ ගීතේ වැඩේ. මේ පිරිබිලමෑගෙනම සහස්නේ අපිත් සහස් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ සහසුයි අනුත්තරයි. සහසුයි අනුත්තරයි. ඉතින් අපිත් සහස් කෙනෙක් ඉන්නවා. අර ඉස්සරහා ඉන්න අනුත්තර කෙනෙක් නැද්ද? අනුත්තරා නැහැ. සහස් තමයි ඉන්නේ. මේ හරි මහේෂා මේ එතකොට මේ ෆීල්ඩ් එකට ආවේ කොහොමද? අපි දැන් දන්නේ විස්තර ටික. හැබැයි අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හින්දා අපි ඒක කියලාම වැඩි පටන් ගන්නවා. රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකින් තමයි මම එන්නේ ෆීල්ඩ් එකට. දෙන ඩ්‍රීම් ස්ටාර්. දැන් ඇවිල්ලා අවුරුදු 10කට කිට්ටු වෙනවා. බොහොම හිමින් ඉබි ගමනෙන් යන ඉබි ගමනක්. ඒ කියන්නේ මට කවදාවත් හදිසියෙ ජනප්‍රිය වෙන්න ඕනුන්නේ නැහැ. එමෙ ජනප්‍රිය වෙනවා නම් ඕන තරම් ක්‍රම සහ විදි තිබ්බා. එහෙම අවශ්‍ය නැහැ. මම හිතන්නේ ජනප්‍රියත්වයට වඩා මිනිස්සෙගේ ජීවිතේ වටිනවා. සහ තමන් හදාගත්ත නම වටිනවා. ඉතින් ඒක නිසා ඒ නමක් තියාගෙන බොහොම හිමීට ලස්සන ගමනක් යන බලාපොරොත්තු වෙන යන ගමන් ඉන්නේ මේ. ලස්සන ගමන අපි දකිනවා මේ සෝෂල් මීඩියා වල හැම මේ අර පොඩි පැටවුටියකට මේ මම හිතන්නේ මියුසික් ඇකඩමි මගේ ඇකඩමි එකේ මහේෂා සඳමාලි මියුසික් ඇකඩමි. ඒකේ පොඩි පැටවු ලොකු පැටවු ඔක්කොමලා ඉන්නවා. ඔව් පොඩි පැටවු ටික නෙවල වැඩිපුර දකින්නේ. ඔව් ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි ගෙවන කාලය තමයි මං හිතන්නේ මං ගෙවන සුන්දරම කාලය. ඉතින් භාග්‍ය ෆෝන් එක කොට සයිලන්ට් කරගන්න. යාළුවෝ කියන જાතිය ඉන්නව නේද? යාළුවෝ ඔත් එනකට ආනවා. හරි. දැන් මේ කාගේද මහේෂගේ හොඳම යාළුවා කවුද? එක්කෙනෙක් කියලා නෑ. ගොඩක් ඉන්නවා. එකෙක් කිව්වොත් එහම අනිත් උන්ට ගෙට ඉඳන් මැසේජ් දානවා තරහ වෙනවා. ඒක නිසා يعني ෆීල්ඩ් එකේ නම් ඇත්තටම හොඳම යාළුවෝ ගොඩක් ඉන්නවා. ෆැලන්, අංජලි, කාවි, කවිත් අධිකාරී, ඩීකියු රේෂා, චතු රාජපක්ෂ, රුක්ෂානක් ඉතින් ගොඩක් ඉන්නවා. මේ අර යන තැන උස්සන් යන මේ යාළුවෙක් ඉන්නවා නේද මේ ෆීල්ඩ් එකේ පොඩි කොටෙක්. ඔව් පොඩි කොට මේ මිටියෙක් කෙනෙක් ඉන්නවා. භාග්‍යයි. භාග්‍ය. සහයට දැනී වගේ හැම තැනකදීම එනවා ඉතින්. දැනුත් ඇවිල්ලා ඉන්නේ. දැනුත් ඇවිල්ලා නැහැ ෆෝන් එක සයිලන්ට් කරගන්න භාග්‍ය. ආයිත් කියනවා.
කොහොම තමයි දැන් අපි මහේෂ් එතකොට අධ්‍යාපනය ලැබුවේ කොහොමද? උසස් අධ්‍යාපනය ලැබලා තියෙනවා. එතකොට ගෑල්ලමෙක් ද ඉස්සරහට යනකොට මේ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වයේ මේ දේවලුත් එක්ක ඉස්සරහට එනකොට අධ්‍යාපනය ගැනත් අනිවාර්යයෙන්ම වටිනාකමක් තියෙනවනේ. ඔව්. මහේෂයි ගැන මොකද කියන්නේ? ඇත්තටම මේ මං හිතන්නේ ගෑනු ළමෙක් වුණාම එඩියුකේෂනල් වැලියු එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මොකද එතකොට තමයි එයා ස්ටේබල් වෙන්නේ හරියට. මම පොඩි කාලේ පිටිය ගෙදර ප්‍රාථමික විද්‍යාලයට බෙමුල්ල ඉගෙන ගත්තා. ඊට පස්සේ නිට්ටඹු සංඝබෝධි විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හැදෑරුවා. ඊට පස්සේ උසස් පෙළට යශෝධරා දේවී බාලිකා ගම්පහ. ඊට පස්සේ කැම්පස් සිලෙක්ට් වුණා කැලණි විශ්වවිද්‍යාලය. මගේ ආදරණීයම තැන මම ඉගෙන ගත්තා. ඉතින් එතනින් ෆස්ට් ඩිග්‍රී එක මියුසික් ස්පෙෂල් එකක්. ඊට පස්සේ සෙකන්ඩ් ඩිග්‍රී එකත් මාස්ටර්ස් උත් මියුසික් වලින්ම කරා. මහේෂට මේ ඇක්ට් කරන්න එහෙම ආසාවක් නැද්ද? දැන් ගොඩාක් අය දෙරන් ඩ්‍රීම් ස්ටාර් අපි දැකපු හැමෝම වගේ සාමාන්‍යයෙන් ඒ ෆීල්ඩ් එකෙන් පස්සේ එනවා මේ ඇක්ට් කරන්න. නිලියක් විදිහට අපිට දකින්න පුළුවන්. හැබැයි මහේෂට මේ අපි දකිනවා හොඳ රංගන හැකියාවකුත් තියෙනවා මියුසික් වීඩියෝ වල. මම අහන්න ගියේ ඒක ඇත්තටම එන එකක්ද එහෙම නැත්නම් ඔයාලට මගේ ආත්මෙම මෙන්න ඒ ආත්මෙ වරු නෑ මම ඉගෙනගෙන නෑ ඇක්ටිං මම ඉගෙනගෙන නෑ. නමුත් මම දන්න විදිහට ඉතින් මගේ මියුසික් වීඩියෝස් වල ඔය සංදේශය තමයි ඔක කෙරෙව්වේ මට. කියන්නේ හොඳට අඬන්නම පුළුවන් නේ. අඬන්න පුළුවන් කියන මම හරිම සංවේදී. හැබැයි අර බොළඳ දේවල් වලට අඬන මිනිස්සෙක් නෙමෙයි. මේ නේ මන්ද ඉතින්. හොඳට රඟපාන්න ප්‍රති ආස නැද්ද මේ ටෙලි ඩ්‍රාමා එක ෆිල්ම් එක වගේ ආසාවක්? ටෙලි ඩ්‍රාමා එක කරපාන්න ආසාවක් නෑ. නෑ. අනිත් එක සලකලා බලන්න. අන්න ෆිල්ම් එක රඟපාන්න අවස්ථාවක් තියෙනවනේ. මහේෂ කැමැත්තෙන් ඉන්න ෆිල්ම් එක ටෙලි ඩ්‍රාමාස් වලට නම් කැමති නෑ. එහෙම කියන්න එපාද? එහෙම කියන්න එපා. එතකොට හරි මහේෂ එතකොට අපි දකින දැන් ගොඩක් වෙලාවට මේ මල්ලිට පුදුම ආදරයක් තියෙනනේ. මල්ලිත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. මොකක්ද අනේ එච්චර මල්ලි අනේ මන්දානේ. ඒ අනේ මන්දානේ. මොකක්ද අනේ එච්චර නෑ මේ ඒක ඇත්තටම මම ඇත්තටම කොහෙදවත් ඒක දැකලා නෑ. එයාගේ මගේ තියෙන මේ බැඳීම වෙන තැනක ඒක තමයි මොකක්ද අනේ එච්චර කියලා ඇහුවේ. ඒක තමයි. ඒ කියන්නේ අපේ අම්මලටත් ඒක හරි පුදුමයක්. ඇයි එච්චර මේ කියන්නේ එයා දවසක් හරි මාව දැක්කේ නැත්තම් කොහොම කාමරේට තට්ටු කරලා පොඩ්ඩක් ඉතින් ඇඳේමත් ඉන්න කතා කර කර. ඉතින් අවුල් නිකන් දවසට වචනයක්වත් කතා කරන්න බැරිනොත් අපි වැඩනේ ඉතින් එයාගේ වැඩ මියුසික් ඩිරෙක්ට් කරන වැඩ ටික එයා කරනවා මම මෙහි එක එක වැඩ. ඉතින් ඒ දේවල් එක්ක අර මිස් වුණාම අපිට අපිව දවසකට හරි කතා කරනවා ඇවිල්ලා. කෝල් එකෙන් හරි කතා කරනවා. ඉතින් එහෙම අර ගෙදර ඉන්න දින අස්සෙමයි ඉන්නේ. සාමාන්‍ය ලොකු වෙනකොට ළමයි පොඩ්ඩක් ඈත් වෙනවනේ. අනිත් එක දැන් අක්කයි නංගී වගේ නෙවෙයිනේ. අක්කයි මල්ලි. ඒ වුණාට ඉන්නේ අස්සෙම තමයි ඉතින් ආදරේ ඒ තරම්. හරිම ආදරේ සහ මගේ ජීවිතේ ගොඩක් තැන්වලදී සහ මල්ලිගේ ජීවිතේ ගොඩක් තැන්වලදී මම හිටියේ නැත්තම් මං හිතනවා එතන ගොඩක් අමාරුයි කියලා අල්ලගන්න. කියන්නේ අපි දෙන්න මාරු විදිහට මාර කියන්නේ එයා මට සහෝදරයෙක් එයා රෝල්ස් ගොඩක් තියෙනවා එයාගේ ජීවිතේ. කියන්නේ මට මගේ පැත්තෙන් ගත්තොත් එයා මට මල්ලි කෙනෙක්. සමහර වෙලාවට තාත්තා කෙනෙක්. සමහර වෙලාවට හොඳ යාළුවෙක්. කියන්නේ රකින්න ගත්තාම රකින්නවා, පිස්සු කෙලින්න ගත්තාම පිස්සු නටනවා. ඒ වගේ ඔක්කොම තියෙන. කියන්නේ මට ඕන නිදහස හැමදේම දෙනවා එයා. ඒ තරම් කියන්නේ අර හැම පැත්තකින්ම ජීවිතේට හයියක් වෙන කෙනෙක් කිව්වම ඒක මම හිතන්නේ බැඳීම ශක්තිමත් වෙන්නේ ඒක තමයි හේතුව. ප්‍රසංග වේදිකාවේ පළමු මතකය මොන වගේද? ප්‍රසංග වේදිකාවේ පළමු මතකය සෑහෙන කාලයක් පස්සට යන්න වෙනවද? ප්‍රසංග වේදිකාවේ ප්‍රසංග වේදිකාවේ පළමු මතකය මට මතකයි මේ ෆ්ලෑෂ් බෑක් ටීම් එකත් එක්ක මම සිං කරා මේ තෝරම හින චූටි කියන්නේ මේ ඉඳලා පොඩ්ඩක් මේ සින්දු කියන වෙලාවක් එනකන් ඉඳලා නැගලා ඒතකොට මම ඩ්‍රීම්ස් ආවිල්ලත් නැහැ ඊට කලින් ඇවිල්ලා ඉතින් සින්දු දෙකක්ද කොත් කියලා මම බැස්සා ඉතින් හෙන ලොකුයි මට ඒක ඒ දවස්වල දැන් ගොඩක් ඉමෝෂනල් කියවපු නිසා දැන් ඔය බූට් සින්දුවක් එහෙම සින් කරනකොට ඇත්තටම මේ සෑඩ් මූඩ් එකක් එනවද කොහොමද? මට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ. මම බූට් එකක් කාලා නැහැ. හා හරිද? ඇත්තම කතාව. බූට් කාලා නැහැ. බූට් තියලත් නැද්ද? තියලත් නැහැ. තියලත් නැහැ කාලත් නැහැ නේ. ඔව්. එතකොට මොකද මේ හස්බන්ඩ් තමයි ෆස්ට් ලව් එක. ඒක නිසා එහෙම වෙලා නැහැ. හරිද? එතකොට මට එහෙම එක්ස්පීරියන්ස් එකක් නැහැ.
නමුත් ඒ කියන්නේ දුක හිතෙන විදිහ එක්ස්පීරියන්ස් එකක් නෑ මට. හැබැයි ගොඩක් අය කියනවා දැන් මේ නුඹට මල් පිපුණාදෙන් සදා සින්දුවේ තියෙන්නේ දාලා ගියපු එක ගැන දුකක් නෙවෙයි. එයා විශ් එකක්. එයා ප්‍රාර්ථනාවක් කරන්නේ. මට රිදුනට වඩා ඔයාට දවසක මේ හරියන්න ඕනි කියන එක. එතකොට ගොඩක් අය කියනවා මේ සින්දුව අහනකොට හැබැයි ලොකු සංතාපයක් තියෙනවා ඒ වොයිස් එක ඇතුලේ කියලා. කොහොමද මගේ වොයිස් එකේ ඒක තියෙනවා. තියෙනවා. දැන් ඊට කලින් මං කරා සින්දුවක් මේ මමයේ නිමව් අතීතේ. මම හිතන්නේ ඒකත් අහලා සෑහෙන කට්ටිය අඬලා තිබ්බා. මේ සින්දුවත් අහන ගානේ කණෙන් පෙන්නන්න මං ඕන්නම් සමහරුත් අඬනවා. අපිත් දැක්ක අඬනවා. ඉතින් මේ ඇත්තටම මේ දැන් මහේෂත් නම් එහෙම අත්දැකීමක් නෑ කිව්වනේ. දැන් ෆස්ට් ලව් එක තමයි මේ එක තමයි විවාහ වුණේත් ඒ ආදරය ගැනත් අපි කතා කරලා සාමාන්‍යයෙන් මේ තමන්ගේ පළවෙනි ආදරේ තමයි විවාහ කරගන්න හම්බ වෙනවා හරි අඩුයි. ඉතින් ඔයාට ඒ ලක්කි chance එක තිබ්බා. ඉතින් ඒක ගැනත් අපි කියමුනේ. මේ පළවෙනි ආදරේ විවාහ කරගන්න හම්බ වෙනවා කියන එක වාසනාවන්තකමක් නෙවෙයි. ඒ කියන්නේ ඒක වාසනාවද අවාසනාවද කියලා තීරණය වෙන්නේ පුද්ගලයා මතනේ. සමහර වෙලාවට පළවෙනි ආදරේ වැරදි කෙනා වෙන්නත් පුළුවන් නේ. එතකොට ඉන්න දෙන්නේ නැති ඔළුව කන මිනිසෙක් වෙන්නත් පුළුවන්. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒක සාපේක්ෂයි. ඉතින් පළවෙනි ආදරේද අන්තිම ආදරේද කියන එක අදාළ වෙන්නේ නැහැ සාර්ථක ජීවිතයකට. ආදරය ගැන මොකද හිතෙන්නේ මහේෂට? ආදරේ හැම පැත්තෙම දැන් මහේෂට යාළුවන්ගෙන් හම්බ වෙනවා. එතකොට හස්බන්ඩ්, එතකොට මල්ලි කෙනෙක් ඉන්නවා. ආදරේ කියන වචනේට නිර්වචනයක් නැහැ. ඒකට මොකද්ද ආදරය කියන්නේ මොකද්ද කියන එකට නිර්වචනයක් නැහැ මේ ලෝකේ. සමහර කෙනා ආදරය කියන්නේ පරිත්‍යාගය කියලා. ආදරය කියන්නේ එනකම් බලන් ඉන්න එක කියලා කියන සමහර අය. නේද? ආදරය කියන්නේ තමන්ගේ කර ගැනීමමයි කියන එක සමහරු හිතේ තියන් ඉන්නවා. ඉතින් එක එක්කෙනාගේ අත්දැකීම් සහ අවශ්‍යතා වුමනා මත ආදරයට නිර්වචන දෙන එක තම තමන් එක එක ඇඩ් කරලා කියනවා. ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක් මං හිතන විදිහට. ඒක මිනිස්සෙක්ට තියෙන අවශ්‍යතා සහ උමනා තියෙන ඇඳුම් පැළඳුම ආහාර පාන වගේම ආදරය කියන එක නැතුව මිනිස්සෙක් ජීවත් වෙන්න බෑ. ඒක බොහොම නිෂ්පලයි ජීවිතේ. එතකොට ආදරය තමයි මිනිස්සෙක්ව ජීවත් කරවන්නේ සහ හරි පුද්ගලයා තමන්ගේ ජීවිතයට ආවහම තමන්ගේ මුළු මාර්ගයම වෙනස් වෙනවා සහ තමන්ගේ මුළු ලෝකෙම වෙනස් වෙනවා කියන එක තමයි ඇත්ත. ජනප්‍රියත්වය මේ ප්‍රසිද්ධිය කියන දේ කවදා හරි ජීවිතේ මේ කරදරයක් විදිහට දැනিলা තියෙනවද? සමහර වෙලාවට දැනලා තියෙනවා. හේතුව ජනප්‍රිය වුණාම ප්‍රසිද්ධ වුණාම අපිට පෞද්ගලිකත්වය අහිමි වෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න දැන් මම ගුරුවරියක්නේ විදිහට මිනිස්සු අතර ජනප්‍රියයි සහ ගායන ශිල්පිනියක් විදිහට. දැන් මම ට්‍රිප් එකක් ගිහිල්ලා පොඩි ෂෝට් එකක් ඇඳගෙන වීඩියෝ එකක් ෆොටෝ එකක් දැම්මොත් යාළුවොත් එක්ක කතා කරන එකක් දැම්මොත් මිනිස්සු එදා ඉඳන් මට මඩ ගහන්න පටන් ගන්නවා. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. ඒ කියන්නේ මෙයා මේ ටීචර් කෙනෙක් නේද කියන තැන ඉන්නේ මිනිස්සු මනින්නේ. එතකොට මම ගායන ශිල්පිනියක් විදිහට මිනිස්සු අඳුරගෙන හිටියේ නැත්තම් එහෙම නැත්තම් කිසිම කෙනෙක් විදිහට මාව දන්නේ නැත්තම් ඒක ප්‍රශ්නයක් නෑ. ඕන තරම් එහෙම ගෑල්ලාම ඉන්නවා. ඉතින් එක්තරා අවස්ථාවකදී තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන හිතද්දී ජීවිතේ විඳින්න එක ගැන හිතද්දී පොඩි තියෙනවා. ඉතින් පොඩි අවාසියක් තියෙනවා ජනප්‍රිය වෙන එකේ. නමුත් ජනප්‍රිය වෙනවා සහ ප්‍රසිද්ධ වෙනවා කියන එක බ්ලෙසින් එකක් විදිහට මම සලකනවා. ඔය ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. ඇත්තටම ජනප්‍රියත්වයේ ප්‍රසිද්ධිය සහ මේ වගේ තැනකට එන්න ලැබෙනවා කියන්නේ හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි. ඒකට වාසනාව තියෙන්න ඕනේ. ඒ වගේම මේ දෛවය කියන දේ විශ්වාස කරනවද ඔයා? දෛවය කර්මය අපි වාසනාව කර්මය නම් ප්‍රබලම විශ්වාස කරනවා. කර්මය කියන එක අනිවාර්යෙන් ඇත්තක් අර කරත්තරෝදේ වගේ තමයි. අපි කරන දේ අනිවාර්යෙන් අපි පිටිපස්සේ එනවාමයි කවදා හරි දවසක මේ ආත්මෙදි නැත්තම් ඊළඟ ආත්මෙදි හරි එනවාමයි. වාසනාව කියන දේ මම විශ්වාස කරනවා වාසනාව. මොකද දක්ෂතාවයේ තියෙන ඕන තරම් මිනිස්සු ගෙදරට වෙලා ඉන්නවනේ. උත්සාහ කරනවා එක එක විදිවලින් උත්සාහ කරනවා ජනප්‍රිය වෙන්න. නමුත් එහෙම වෙන්න බැරි මිනිස්සු ඉන්නවා. නමුත් ඒ තරම් හැකියාවක් නැති අය ජනප්‍රිය වෙලා තියෙනවා. ඒක ඇවිල්ලා වාසනාව සහ හાર્ඩ් වර්ක් කියන එක. උනන්දුව කැපවීම උත්සාහ කියන තුනක් තියෙන්න ඕනේ ඔක ඇතුලේ. වාසනාව විතරක් බලන් දිලා මම මේ වාසනාවන්තයි මට හම්බෙයි කියලා ඉන්න බෑ. ඒක ෆේල් එතකොට. ඔක ඇවිල්ලා ඉතින් අර ඔක්කොගෙම සුසංයෝගයක්.
හොඳයි මහේෂ එතකොට මේ කවදා හරි ජීවිතේ බලාපොරොත්තුවක් තිබ්බද මේ මම රටේ මෙහෙම ජනප්‍රිය කෙනෙක් වෙනවා මම සිංගර් කෙනෙක් වෙනවා කියන දේ කවදා හරි ජීවිතේ මීට කලින් තිබිලා තියෙනවද? කවදාවත් තිබිලා නැහැ. තිබිලා නැහැ. බලාපොරොත්තු නොවුණු දෙයක්ද? බලාපොරොත්තු නොවුණු දෙයක්. මට ඕනේ උනේ මියුසික් ඉගෙන ගන්න සහ ලෙක්චරර් කෙනෙක් වෙන්න. ඒක වුණා. වෙන ගමන් මේකත් වුණා. ඒක උනේ මේ දැන් ඔය දෙන්න ඩ්‍රීම්ස් එකකට ඇප්ලයි කරේ නෑ මම ඇත්තටම. ඇප්ලයි කරේ නෑ. මොකද මට ටීවී බලන වෙලාවක් නෑ මම කැම්පස් යනවා. එතකොට මම 3rd year. කෝච්චි යනවා. පැය 3ක් විතර යන්න එන්න විතරක් යනවා. ඉතින් මේ අහම්බෙන් ඕක ආරංචි වෙලා මම කෝල් එකක් දීලා මම ඇප්ලිකේෂන් දැම්මේ නෑ. මට ආරංචියක් ආවා හෙට ඔඩිෂන් තියෙනවා කියලා මම එන්නද කියලා. ඊට පස්සේ හවානාගේ කමක් නෑ එන්න කියලා කිව්වා. ඒ ගියපු පාර තමයි ෆයිනල් එකේ නතර වුණේ. කවදාවත් කප් එක ගැන ලොකුවට බලාපොරොත්තු හිතේ තියන්වත් මම මේ ඩ්‍රීම් ස්ටාර් වෙනවා කියන එක ඔළුවේ තියාගෙනවත් හිටපු කෙනෙක් නෙමෙයි. ඊළඟ වටේට මොකද්ද කියන සින්දුව කියලා හිතන එක විතරයි මම කරේ. මේ වටේ තේරුණොත් ඊළඟ වටේට මොකද්ද කියලා මම අම්මත් එක්ක එකතු වෙලා තමයි සින්දුව තෝරන්නේ. අම්මෙම දැන් ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟකින් තේරුණොත් අරක ඊළඟට කියන්න තියාගමු එහෙම කවදාවත් හිතලා නැහැ. ඊළඟ වටේට මොකද්ද කියන්නේ කිව්වා. එහෙම. දැන් මේ මල්ලිත් සින් කරනවනේ. එතකොට පවුලේ තව කවුරු හරි අම්මට හරි තාත්තට හරි ඔව් අම්මට ගොඩක් වෙලාවට සින්දු කියන්න පුළුවන්. අම්මට පුළුවන්. තාත්තගෙත් හොඳ රසවින්දන හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්න මේ ලස්සන ප්ලේස් එක තලවතුගොඩ පුඩ්සිය. ඕගොල්ලන්ට පාටි එකක් arrange කරනවා නම් බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරනවා නම් යාළුවෝ ටික ඔෆිස් එකේ කාලෙකට පස්සේ සෙට් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔන්න මේ තමයි හොඳම තැන. ඉතින් මෙයාලගේ private rooms දෙකක් තියෙනවා ඕගොල්ලන්ට. ඉතින් ඕගොල්ලන්ට කලින් reservation එකක් දාලා ඉවර වෙලා මෙතෙන්ට ඇවිල්ලා ඔයාලගේ පාටි එක සෙලිබ්‍රේට් කරන්න chance එක තියෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපිට පුඩ්සිය එකෙන් රස කෝල් ඩ්‍රින්ක් එකක් මේ වෙලාවේ ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මහේෂා ඒකත් රස විඳින ගමන් අපි අපේ කතා බහ ඉදිරියට අරගෙන යමු. මම තව රික්වෙස්ට් එකක් තියෙනවා මේ සින්දුවක් මම අපි හින්දි සෝන් එකක් සින් කරමු. අපි දැන් ඒක කියලා අපි ඉස්සරහට අපේ කතා බහ අරගෙන යමු. तुझको पुकारूं सैयारा तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है. ඉතින් මේ අද දවසේ අපිත් එක්ක රීල් ටු රීල් ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙලා ඉන්නේ මහේෂා සඳමාලි
මහේෂා දැන් ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද අලුත් වැඩ අපිට තව අලුත් සින්දු රිලීස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඉස්සලාට මෑතකදී මෙන්න තියෙන බාචි සුසාන් අයියත් එක්ක ඩුවට් එකක් කරා ඒක කරේ ෆිල්ම් එකකට. මම හිතන ෆිල්ම් එකට කලින් සින්දු රිලීස් වෙයි. ඉතින් ඒක ලස්සන වැඩක්. මහේෂා මේ මට රික්වෙස්ට් එකක් තියෙනවා ඔයාගේ මේ අර සින්දුවක් තියෙන මමයි නිමාව අතීතේ ඒක සෑහෙන ජනප්‍රිය වුණා. මේ අපි ආදරයෙන් වැළඳගත්ත සින්දුව පෞද්ගලිකව කියන්න ඕනේ මමත් මහේෂාගේ ෆෑන් කෙනෙක්. ඉතින් මගේ සින්දුවට මාර ආසයි මහේෂා දෙනවා කියපු ගම මං හිතාගෙන හිටියේ ඔය සින්දුව අනිවාර්යයෙන්ම පොඩි කොටසක් මහේෂාගේ කටහඬින් මට ලයිව් අහන්න ඕනේ ළඟ තියාගෙන අහන්න ඕනේ කියලා. ඉතින් මහේෂා අපි ඒකේ චූටි කැල්ලක් කියමුනේ. ලියවුණා කඳුලකින් හිත හදන් ඉන්න වේවි වැරදිලා කොහේ හරි ඒ තරම් ආදරේ නොකිලිටි පන වගේ සොරකෙමි නුඹ නිසා ඉපදෙමි මං පමාවී ඇති ඒ නිසා වෙන්නැති වේදනා මේ හැටි රත්තරන් නුඹෙන් ලැබූ මතක මාහදේ තියා අදටත් කරනවා ලෝභකම් ගෙවුණු කාලේ පුරා ආයේ විසිතා තවම ඉන්නේ බලා පාළුවෙන් මමයි නිමාවූ අතීතේ කුමාරි ඔයාගේ කතාවේ මමයි නිමාවූ අතීතේ කුමාරි ඔයාගේ කතාවේ. අපිට මේ හදවතට ගායනා කරන්න පුළුවන් අය හරි අඩුයි. හදවතට දැනෙන්න මේ කටහඬ කියන්නේ මහේෂා ඇත්තටම ඔයා කියවන අර වාසනාව කියන දේ මේ විශ්වාස කරනවා කියලා. ඇත්තට මේක මාත් විශ්වාස කරනවා මේ ඔයාට තියෙන්නේ අර පෙර පිනකට ලැබුණු කටහඬක් කියලා හිතනවා. මොකද හයික ඇත්තටම හදවතට දැනෙනවා. වගේ කට ඕන තරම් අය කියලා ඇති ඒ කතාව. මේ ඒක ෆීල් වෙනවා දැන් ඔයා ඔය කියන සින්දුව ඒ හැඟීම ඒ අත්විඳපු නැති කෙනෙක්ට උනත් ඒක දැනෙනවා. ඒක ගොඩක් අය කියන දේ කියලා දීලා. ඇත්තටම දැන් අපිට එහෙම අපේ කතාව නොවෙන්න පුළුවන් ඒ වුණාට ඒක සෑහෙන දැනෙනවා. තමන්ගේ දෙයක් වගේ දැනෙන තරමට ඒක ඉතින් වාගේ කටහඬේ කටහඬේ තියෙන මහාකාරී ඇත්තට මේක මම හිතන්නේ මැජික් එකක්. ඒක මහේෂට තියෙන බ්ලෙසින් එකක්. ඇත්තට මැජික් එකක් තමයි. මොකද සාමාන්‍ය ඒක අත්විඳපු නැති කෙනෙක්ටත් දැනෙන්න දෙනවා කියන්නේ. ඉතින් මහේෂා මේ බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා අපේ රීල් ටු රීල් ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න. ඒ වගේම හරිම නිහතමානී අස්සන සුන්දර මහේෂට අපි සුබ පතනවා හදවතින්ම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඉතින් ඒත් එක්කම අද දවසේ රීල් ටු රීල් ප්‍රෝග්‍රෑම් එකත් මහේෂගේ හඬින්ම අපි අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මහේෂට ස්තුති කරන්න ඉන්නවා නම් තව කවුරු හරි එයාටත් ස්තුති කරලා වගේ සින්දුවකින්ම අපි අද වැඩසටහන අවසන් කරමු. ඔව්. ස්තුති කරන්න කියන්නේ මුලින්ම මේ මගේ පවුලේ අයට සහ මගේ හස්බන්ඩ්ට ස්තුතිවන්ත වෙනවා මෙච්චර කාලෙම මම අල්ලන් හිටියට. ඉතින් ඊට පස්සේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ තමයි මට වටිනම දේ. ඒගොල්ලෝ නැත්තම් අද මම මෙතන නැහැ. ඉතින් මගේ නිර්මාණ හැම එකක්ම ආදරෙන් වැළඳ ගන්න. ඇත්තටම මට බෑඩ් කමෙන්ට්ස් එන්නේ 100%ක්වත් එන්නේ නැහැ. මමත් දැකලා නැහැ. ඒක නම් ඇත්තටම මමත් දැකලා නැහැ. ඒ තරමටම ඒගොල්ලෝ මට ආදරේ. සහ ඒ දෙන ආදරයට මම ගෞරව කරනවා ගොඩක්. ඒ කියන්නේ පාරකදී හම්බුණත් කෙනෙක් කතා බහ කරනවා, ෆොටෝස් ගන්නවා, ඒ කිසිම දෙයකට මම අකමැති නැහැ. ඉතින් අපිට දෙන්න පුළුවන් නොමිලේ දෙන්න පුළුවන් එකම දේ හිනාව සහ කරුණාවන්තකමනේ. ඉතින් ඒක නොඅඩුව මම දෙනවා හැම මිනිසෙක්ටම හැම සතෙක්ටම මේ ලෝකේ ඉන්න. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. අද මම මෙතන ඉන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ නිසා. දෙනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා විඳින්න ජීවිතයේ රසතෙන් මට පුරුදු කළා අහන්න හිතුණා ඔබ ළඟට ඇවිත් තොරුල් වෙලා කියන්න නැවත වරක් හිතා හිතට එකඟ වෙලා
මගේ මදෝ මගේ මදෝ මගේ මදෝ මගේ මදෝ හිනාව හංගන්නට නොදී මාගේ මොහොනතේ කතාව හිතට ගෙන ඉන්ද්‍රජාලිය ආදරේ නොවන්න නොපුරක් කිසි දිනක ජීවිතේ විඳින්න ඔබගෙන් මා සෙව්ව ආදරේ මගේ මදෝ මගේ මදෝ මගේ මදෝ මගේ මදෝ